යෝ ෆ්‍රේන්ඩ්ස් මොකද වෙන්නේ ඉතින් කාලෙකින් ගේම් ප්ලේ එකක් දැම්ම බොයිස් ඉතින් මම ලෙඩ වෙලා ඉඳී බං මාස දෙකක් තිස්සේ අඩෝ උඹලට කියන්න මචං මං පට්ට දුකක් ඉඳ කියන්නේ මචං මට හැදුන මචං පොඩි වෛරස් එකක් එකට පොඩි පොඩ්ඩක් අමාරු වුණා ඉතින් කවුලක් නැහැ හරි ඉතින් මම අද ගෙනාවා ස්කූල් බොයි රන්නවේ කියන ගේම් එක ඉතින් බොයිස් මේක සුපිරියක්කේ මට මම මේක වීඩියෝස් බැලුවා ඉතින් මට ඔයාලා කට්ටිය ඉල්ලලත් තිබ්බ මේ ගේම් ප්ලේ එක ඉතින් මම අරන් ආවා මේ ඉතින් පට්ටම ගේම් ප්ලේ එකක් මොකද මචං මට අද පට්ටම හැවි දවසක් මම මේ ගේම් ප්ලේ එක ගෙනාවේ මචං මේ මගේ channel එකේ subscribers 100 පැන්නුවා මචං ඉතින් මම හිතුවා ඔයාලට ස්පෙෂල් වීඩියෝ එකක් දෙන්න ඕන කියලා හරි ඉතින් ඔයාලා අද ගේම් ප්ලේ එක බලනවා නම් අනිවාර්යෙන් මේකට ලයික් එකක් දාලා ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාලා අපිත් එක්ක එකතු වෙන්න කියලා මං ආදරෙන් ඉල්ලා සිටිනවා මොකද කියනවනම් මචං දන්නවනේ සීන් එක ඔයාලා මේ channel එක සබ් කරලා තියාගත්තොත් ඔයාලට ඉස්සරහට සුපිරි වීඩියෝස් ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. හරි ඉතින් මේ අපි වැඩි කතා ඕනේ නැහැනේ අපි යමු බොයිස් ගේම් ප්ලේ එකට මතක තියාගනින් මචං මේක ආතල් පමණයි. හරි ඉතින් බොයිස් අපිට මෙතන කොල්ලෙක් ඉන්නවා මට පොඩ්ඩක් හිමිරිස්සාවසල ඉන්නේ මෙතන කොල්ලෙක් ගේම් ගහන මොකද්ද මචං ඒ ගේම් එක අඩෝ උගේ යාළුවෝ ඇවිල්ලා බම් මේ ගේම් සෙල්ලම් කරනුත් එක්ක උගේ ගෙදර වැඩ බලන්නලු මේ යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ නැත්තම් උගේ ගෙදර වැඩ බලලා තමයි උට යන්න දෙන්නේ සෙල්ලම් කරන්න හරි බං උට මේ ඌට බං අද නිවාස අඩස්සී තමයි ඌ ඉන්නේ බං ආඩ ඌ ගෙදර බං පාව් යකෝ ඌ අද දවසේ මේ ගෙදර බං ඉතින් අපිට මොකක්ද දැන් කරන්න තියෙන්නේ ආඩ උට බැන්න බං ඌ ගෙදරින් පැනලා ඌ වෙන්න එපාලු මරණවලු මරලා හංගනවලු හරි ඉතින් මේකේ තීන විදියට මචං අපි දැන් ගේම් එක කරන්නේ දැන් පොතක් තියෙන මචං මේ පයිතගරස්ත මන්ද පයිතගරස් ප්‍රමේය දෙකෙන් වැඩි කරලා 2πr අනේ මන්ද මොකද මේ මට පයිතගරස් නම් සෙට්ම නෑ මචං මොකද පයිතගරස් ගන්න මචං ඒ කෑ ගැහුවේ මචං අර තාත්තා වෙන්න ඕන ගේම් එකේ මේ එයා මේ ක්‍රිකට් මැච් මේ ෆුට්බෝල් මැච් එකක් තමයි බල බල ඉන්නේ එයාලත් හොරෙන් අපි යාගේ කාමරේ දේවල් චෙක් කළා මේ ගේම් එකේ ඉදිරියට යන්න ඕන. හරි ඉතින් මෙතන PC එකක් තියෙනවා. මේ PC එකේ පාස්වර්ඩ් එක තමයි මම දන්නේ නැත්තේ තාම. අනේ මන්ද මචං මේ පාස්වර්ඩ් එක කවුරු හරි ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න මට මේ පාස්වර්ඩ් එක දැනගන්න තුන් පුත් කරගන්න බැරි වෙයි. අපි බලමු මෙතන පාස්වර්ඩ් එක කොහේ හරි ගහලත් දන්නේ නැහැ නේද බොයිස්. මේ කොහේ හරි මේ සර්ටිෆිකේට් වල දීද්දන්නේ පාස්වර්ඩ් එක. බලමු පොඩ්ඩක්. මේ නෝට්බුක් එකේවත් තියෙනවා නේ බොයිස් මේ කටට නම් පොඩ්ඩක් වෙනස් වෙලා තින්නේ මේ මම ලෙඩ වෙලා ඉන්නේ. ගන්න එපා පොඩි හිංසාවක් හැදලා තියෙන්නේ. රූබික් කියුබ් එකක් තියෙනවා අඩෝ. ඇයි බම් මේ ඉලක්කම් ගාලා තින්නේ මේ මොකක් කරලා තියෙනවද බම් මෙතන? අඩෝ මුගේ ෆොටෝ එකක් තියෙනවා බා. මේකක්ද මේ? මූ 2010 ඉපදිලා තින්නේ. අඩෝ මේකට ඕනෙත් කොහමත් පොඩ්ඩක් ඉතබ පාස්වර්ඩ් එක බලමු. අපි දැන් මේක හින්ට් එක බලමු මේ හින්ට් එක මොන විදිහට තියෙන්නේ කියලා පාස්වර්ඩ්. අපිට එතකොට මේ හින්ට් එක බලාගෙන පාස්වර්ඩ් එක දාගන්න ලේසි. දෙයි කියලා හිතමු. හරි මචං මේකට ඕන මුගේ නම ඇන්ඩ්‍රිව් කියලා තියෙන්නේ. ඇන්ඩ්‍රිව් එකයි මේ year of birth. ඒ කියන්නේ මචං උපන්න අවුරුද්ද. හරි මචං මේකේ උපන්න අවුරුද්ද තිබ්බ මං හිතන්නේ අර 2010 කියන එක වෙන්න ඕන. බලමු පොඩ්ඩක් ෆොටෝ එක ආයි පොඩ්ඩක් බලලා
මේකේ තියෙන විදිහට නම් මචං මුට්ට 2010 7 වෙනි මාසේ 19 වෙනකොට මුට්ට වයස අවුරුදු 8ක් වෙනවා. 8 මේක නෙමෙයි අවුරුද්ද බා. මේ 2010ට මුට 8ක් වෙනවනම් මු 2002ද උපන්දිනේ මුගේ. හරි බලමුකෝ. මං හිතන්නේ 2002 වෙන්න ඕන මුගේ උපන්දිනේ. හරි අපි බලමු පොඩ්ඩක්. අඩෝ ඒක හරි ගියා බං. 2002 නයිස්. කොහමද මගේ මොලේ යන්නේ? බ්‍රේන් එක කොහමද බොයිස්? අඩෝ මේකේ මොනවද බන් තියෙන්නේ? මේල් එකක් තියෙනවා. අඩෝ send a fake message. අඩෝ fake message යන්නේ කිව්වා තාත්තට. අඩෝ hi baby කියලා යවුවා ගියාන්කෝ. මේක ඔෆ් කරන්න ඕන. අපි මේක මේ ටර්න් ඔෆ් කරන්න තු ස්ලීප් මෝඩ් දාමු. මොකද බං මේක අපිට ඔන් කරන්න ඕනේ සරින් සැරේ මම හිතා. අපි දැන් කාමරේ පොඩ්ඩක් චෙක් කරමු බලමු මේ මොනවද තියෙන්නේ කියලා අපිට මොනවද හරි අහුවුණා. අපිට මෙතන හැංගෙන්න පුළුවන් බොයිස්. ඒක නයිස් ඒක නයිස්. බලමු පොඩ්ඩක් මේ පොඩ්ඩක්. අර කාමරේ මුකුත් නෑ මට පේන විදිහට කාමරේ මුකුත්ම නෑ බොයිස්. අපිට දැන් එළියට යන්න වෙනවා මේ මෙතන ඉඳලා හරියන්නේ නෑ. අඩෝ අර කවුද? මොකද්ද මං ඒ කරේ? අනේ බම් දැන් මොකද්ද? වට තුනක් දුවන්න කියලා කියන්නේ නේද? හරි. ඒ වටේ වට තුනක් දුවන්න. අඩෝ ලේසි බෝන්ස් කියලා කෑ ගන්නවා බං. ඔබට ගන්න දෙයක් නෑ මචං. ඔබට දුවන්නම වෙනවා. ඔබට දුවන්නම වෙනවා මචං. ඔබ කරන ගොන් වැඩවලට. අර බල්ලෙක් ඉන්නවා. I said run. ඉඳපන් ඔබ කියනකම් ඉදී. හරි බං ඉඳපන්. ඔබ කියනකම් ඉදීලා. අඩෝ එහෙම කියන්න එපා බං. ඔබ තාත්තුණත් ඔබ හරියට කතා කරන්න දැනගනින් බා. අඩෝ ලේසි බෝන්ස් කිව්වා මචං මට. මලප්පණිනවා ඈ. Last lap. අන්තිම වටේද? ඔබ කියනකම් ඉදී. බලපන් බොයිස් පළවෙනි කෑවනේ ඉතින් මම අහුණානේ තාත්තට. හරිද? Good job. Now go study quickly. Okay. අයියෝ බං හෙඩ් එකක් යනවා බං. Okay මේ අපි දැන් අඩෝ මැසේජ් එකක් ආවා. මේක මොකද්ද මේ කාමරේ? මේ කුස්සිය නේද? අඩෝ. මේක අරින්න පුළුවන්ද? ඒක අරින්න බෑ. මේක මොකක්ද? අඩෝ බාත්රූම් එක. ලයිට් එකක් දැම්ම අඩෝ. නයිස් බෑ. මොනවද බලමු තියෙන්නේ මේකේ. අම්මට මේක කී එකක් තියෙනවද බා? අපෝ බම්මු අතුර ගන්න නැද්ද බම් මේකට? කවුද බම් මේ යන්නේ ලැට් එකට? අඩෝ ඔය බලපන්. විෂ වායු හැමතැනම බා. ඊයා බං ස්ටාර්ටර් බං. මේක අරින්න පුළුවන්ද අපිට? අඩෝ ඒකේ මුකුත් නෑ කියපන්කෝ. අඩෝ ටැප් එක අරින්න පුළුවන්. නයිස්. මේ වොෂින් පවුඩර් මොකටද? මේ වොෂින් මැෂින් එක. මොකද්ද ඉතින් මේක ගන්න දෙයක් නැහැ. බාස්කට් එකක් තියෙනවා රෙද්ද. අඩෝ මේ රෙද්ද එතකොට අපිට ක්ලීන් කරන්න තියෙන්නේ. ඕකේ ගැම්මක් නයිස්. හරි මචං අපි රෙද්ද හේදුව මං හිතන්නේ. හරි. අපිට මේක ගලව ගන්න මෙතනට මේ අපිට නියනක් ඕන වෙනව නේද බං? අඩෝ නියනක් ඕන බං. කොහෙන්ද නියනක් හොයන්නේ දැන්?
අඩු අම්මට වුණා බා අම්මට වුණා බං අඩු ආවා අඩු මේ පොඩි කාට මු නොසෑහෙන වද දෙනවා බං මේ අම්මේ තාත්තයි මොකද මුන්ට දැන් එළියටවත් යන්න දෙන්නේ නැහැ මුන්ට ලැප් එකේවත් ඉන්න දෙන්නේ නැහැ බං නිදහසේ අර බොරු කියලා ගින්න ගන්නවා බං කම්මෝට් අඩ ඒක ආතරු බං මු බොරු කියලා ගින්න ගන්නවා Get up! Her son decided to run away! අරුට බාරිනවා බං හොඳටම බාරිනවා හරි අඩු සින්දුව මේ කාම් ඩවුන් වුණා සින්දුව ඒ කියන්නේ අවුලක් නැද්ද ඒ කියන්නේ ෂේප් මේ රිදි කැලු අඩු 220 squats quickly! අඩු බං මොකද්ද කරන්න ගියා මේ 20 එක අම්බට 20ක් ගන්න ඕනවා ස්කෝට් 20ක් ගන්න ඕනේ 3 4 5 6 අඩෝ බලහන් මේ මේක කියන විදිහට මේක 3 attempts තියෙන්නේ කියන්නේ අපිට අවස්ථා 3යි තියෙන්නේ දැන් අපිට මම හිතන්නේ දෙවෙනි අවස්ථාව යන්නේ ඒ කියන්නේ එක වටේ තියෙන්නේ තාත අඩෝ මං හිතුවේ නෑ බං මෙහෙම වෙයි කියලා කවන්නේ බං මුල පෙරදුනා මම ලයික් එකක් දයි කියලා මං හිතේලා මං මේක පාර්ට් 2 අනිවාර්යෙන් අරන් එනවා මම මේ ගෙදරින් කොහම හරි පණින වීඩියෝ එකක් අරන් එනවා බචන් මම සම්පූර්ණ වීඩියෝ එකක් අරන් එනවා නේ මං බොයිස් කටහඬ පොඩ්ඩක් අවුල් යනවා ගණන් ගන්න එපා 15 අඩෝ 50 16 17 18 19 20 Watch yourself. Behave well from now on. ඕකේ අඩෝ අද මේකෙන් පණින වීඩියෝ එකක් ගන්න බැරි වෙයිද මට හිතන විදියට බලමු මට කොහොම හරි කරන්න පුළුවන් මම මේක I got this bro මම මේක කරනවා බා අපි තාත්තේ කාමරේට ගියේ නෑ නේද පොඩ්ඩක් මේ පැත්තට යමුකෝ ඕකේ මේක නේද අඩෝ මූනේ මෙතන ඉන්නේ බා නයිස් what the fuck man කොහෙද බා මූ බලන්නේ අඩෝ ෆුට්බෝල් එක බලන්නේ මේ මම හිතුවා මම ආවම දැක්ක කියලා බා හරි එනවා ඉතින් බෑ ඉවරයි බා අඩෝ බැටරියක් නයිස් බැටරියක් කම්මා ලැප් එක අඩෝ බැටරි ලෝලු බා මේ බැටරි දාන්න බැරිද ලැප් එකට බැරිද නේද මොකද නෑනේ බං Strike the park! Strike the park! මේ මොනවහරි තීද බා අඩෝ වාස් එක මලක් තියෙනවා වාස් එකක් තියෙනවා ඒ මොකද්ද අඩෝ මොකද්ද එක අඩෝ යතුරා බා නයිස් බා Is that noise coming from bedroom? ඕකේ ඉංගුවා අඩෝ වෙලාවට අරක මතක් වුණේ බං මගේ කාමරේ තියෙනව නේද අල්මාරිය කියලා මතක් වුණා අඩෝ වෙලාවට මේක දැක්කේ බා Someone was here. Touch the vase! හරියට ආපු වෙලාව ආයි පැනගෙන What a යනවා little cockroach! අඩෝ පොඩි කර පොත්තලු බං Just let me know where you are. අඩෝ දන්නවලු බං මං ඉන්න තැන සිරාවට උඹ දන්නවද බා එන වරින් කොබා ඌ දන්නවලු බං මං ඉන්න තැන what the fuck එන වරින් මං දන්නේ I don't know පළමු මුගේ ලැප් එක ඔන් කරගත්තා නේ හැබැයි කරගන්න දීබ්බ පොඩි වැඩක් ඕකේ අපි මුගේ ලැප් එක මුගේ ලැප් එකේ බැටරි බහැලා බං මේ කියන්නේ අපිට ඕන ලැප් එක charge කරගන්න ඒ කියන්නේ මොකක් කරේ බැටරියක් තියෙන මේකේ charge කරගන්න නැත්නම් charger එක මට පේන විදිහට මම දැක්ක අතර charger එකක් නැහැ කියලා අර point එකේ පෙන්නන charger එකක් නැහැ. ඒ කියන්නේ අපිට charger එකක් මං හිතන්නේ හොයාගන්න ඕන. හරි අපි charger එකක් හොයමු.
යාර තාත්තා ගියාද මේ කැරියෝ කන්න වෙයිද මොකද්ද කියන්නේ Oh, terrible. කන්න වෙයිද මේ කැරියොත් නෑනේ කන්න වෙයිද පත් කමුද මං හිතන්නේ තාත්තා ගිහිල්ලා හද්ද යන්නේ පොඩ්ඩක් බලමුද ගිහිල්ලා බං අඩෝ නයිස් බං මේ බැලුවේ නෑ අපි මොනවා මේ මොකද wait පොඩ්ඩකින් මම මේක දැක්කලා තියෙනවා කොහේ හරි යෝ මතක් වුණා බා අර කාමරේ තියෙන රූබික් කියුබ් එකයි මේකයි අතර පොඩි කනෙක්ෂන් එකක් තියෙනවා මට හිතෙන විදියට ඒක තමයි මම හිතන්නේ ඒක හයිලයිට් කරලා අපිට වෙන්නන්නේ මම හිතන්නේ දැන් මේක කොහොමද අපි මේක කම්ප්ලිකේට් කරන්නේ මේ පසල් එක පොඩ්ඩක් ඉන්නවද මේක මැද වෙනස් වෙන්නේ මේක මැද වෙනස් වෙන්නේ ඒ කියන්නේ මචං කරන්න තියෙන්නේ අපිට අර රූබික් කියුබ් එක හොයලා මේ මැද කහ පාට වෙච්ච එක තමයි අපිට හොයන්න තියෙන්නේ ඒ කියන්නේ මේ පාටට ඒ කියුබ් එකේ තියෙන පාට ටික මෙතෙන්ට දාන්න තියෙන්නේ මෙතන රිප්ලේස් කරන්න තියෙන්නේ ඒකත් මේ කියුබ් එකේ මැද කහ පාට වෙන්න ඕන අන්න ඒ පැත්ත තමයි අපිට සිලෙක්ට් කරලා මේ පාට ටික අපිට රිප්ලේස් කරන්න තියෙන්නේ ඕකේ නයිස් ග්‍රේට් පසල් හැබැයි ඔය පසල් එකට බෑ මගේ බ්‍රේන් එක චෙක් කරන්න මේක ලොක් බා පොඩ්ඩක් මේක අපිට අරින්න පුළුවන් අඩෝ මුකුත් නෑ බං what the fuck අපි දැන් මේක බැටරියක් තමයි අපිට හම්බුනේ බා Who passes like that anyway? කී එකක් තියෙනවා අඩෝ කී එක ගත්තේ නෑනේ බං අඩෝ මෙතන කී එක බා Damn it! Are you blind or what? අපිට මේක චෙක් කරගන්න පුළුවන් මේ තාත්තා ඉන්න පැත්ත උඩදී මේ එතකොට මේ ලොක් වෙච්ච දොරද මේ යතුරු තියෙන්නේ ඒක තමයි ඌ බා ඒක තමයි අඩෝ නයිස් බා ඒ කළුවරේ බා වා මේ මොකද බල්බ් එකක් අවශ්‍යයි බා ඒ බල්බ් එකක් වෙන්ද බා හොයන්නේ මේක කළුවරේ අර බල්බ් එකක් වෙන්න We're so sloppy! මේ බෙල් එකක්ද අඩෝ මේක ඔබන්න පුළුවන් නේ I'm coming! අඩෝ නයිස් බා අඩෝ බෙල් එක ගහලා අම්මව ඩිස්ට්‍රැක්ට් කරන්න ඇති බං අපිට අඩෝ නයිස් බං ඒක එතකොට අපිට මේව චෙක් කරන්න පුළුවන් බා අඩෝ නයිස් බං මම හිතුවෙත් නෑ බං ඒක අඩෝ නයිස් නේ ඒ ෆ්‍රිජ් එකේ බලමු කන්න එකක් තියෙනවා අඩෝ මීට් එකක් මං හිතන්නේ මේක අර බල්ලට දාන්න දින්නේ අඩෝ